ඔය වාහන ඔක්කොම අයින් කරගන්න තව ටිකකින් ඇමතිතුමා මෙතනින් යනවා. කෝ ඔය ස්කූටි අයින් කරගන්න නංගි. සිංහල තේරෙන්නේ නැද්ද? ඒ කටහඬ ඇහුණු යුනාරට ලොකු තරහක් ආවා. මෙතන අයිනේ බයික් එක නවත්තන්න පුළුවන්නේ. අනික ඇමතිතුමා මෙතනින් ගියාට අපිට මොකද? මේ නංගි ඉතින් මාව සතා කරගන්න හදන්නේ. හොඳින් කිව්වම තේරෙන්නේ නැද්ද? අපි එපේ ඇමතිතුමාගේ ආරක්ෂාව ගැන බලන්න. අම්මපා මේ ගෑනුන්ට දෙයක් කියලා තේරුම් කරවන්න බැහැනේ. ආරක්ෂකයා එහෙම කිව්වා. ඉතින් මම මගේ බයික් එක මෙතන නවත්තලා වැඩකට යන්නනේ හදන්නේ. මොකද අපි බෝම්බ අරන් යන්නේ නෑනේ. යුනාර ඇමතිතුමාගේ ආරක්ෂකයෙක් රණ්ඩු වුණා. මේ අතරේ ඇමතිතුමාගේ වාහනේ ආවා. සර් ඉස්සරහ පොඩි රණ්ඩුවක් වගේ. ඕ ෂිට් මට මීටින් එකට යන්න පරක් වෙනවා මිනිස්සයෝ. ෆෝන් එක ගහගෙන ඉන්නව දිගටම. එතකොට අයින් වෙයිනේ ඔතනින්. දෙයනේ ඇමතිතුමා ඇවිල්ලා නේද? මේ මෝඩ කෙල්ලේ ඔතනින් අයින් වෙනවා. මට බෑ. මම අයින් වෙන්නේ නෑ. මොකද්ද මෙතන වෙන්නේ? එහෙම අහගෙන වාහනෙන් බැහැලා ආවේ ආරව් අබිසිස් සිංහවංශ. විදේශ කටයුතු ඇමති විදිහට තමයි ආරව් වැඩ කරන්නේ. ආරව්ගේ තාත්තත් අවුරුදු ගාණක් දේශපාලනය කරපු නිසා ආරව්ටත් ලේසියෙන්ම ජනතා මනාප අරගෙන ඡන්ද දිනන්න පුළුවන් වුණා. ඇමතිතුමා මෙන්න මේ ඔයාගේ හෙන්චයියෝ ටික මට කියනවා මගේ බයික් එක අයින් කරගන්නලු. අනික ඇමති කෙනෙක් මෙතනින් යනවා කියලා මම මොකටද මෙතනින් මගේ බයික් එක අයින් කරගන්නේ? යුනාර එක දිගටම ආරව්ට බැන්නා. පිස්සු ගෑණියෙක්ද කොහෙද? යනවා යන්න මෙතනින්. මගේ මීටින් එකට පරක් වුණොත් මම තමුසෙට හොඳ පනිෂ්මන්ට් එකක් දෙනවා හරිද? ආරව් තරහින් එහෙම කිව්වා. ඉතින් මේ පාරේ ඕන තරම් ඉඩ තියෙන්නේ යන්න. යුනාරත් කියවගෙන ආවා. ආරව්ට Tamanගේ කේන්තිය පාලනය කරගන්න බැරි වුණා. යුනාර ළඟට වේගෙන් ගිය ආරව් යුනාරගේ කට මිරිකුවා. තමුසෙට කටක් හම්බ වෙලා තියෙන වාචාල ගෑණියෙක් වගේ කියවන්න නෙමෙයි. මට පෙන්නන්න බෑ මේ වගේ කියවගෙන එන ගෑනුන්ව. ආයේ මගේ ඇස් ඉස්සරහට එන්න එපා තමුසේ. ෂේ දවසම මූසල කරනවනේ. කෙල්ලගේ ඇස්වල කඳුළු පිරුණේ ආරව් තද්ද කරලා කෙල්ලගේ කම්මුල් වලින් අල්ලපු නිසායි. යුනාරගේ කම්මුල් අතෑරපු ආරව් වේගෙන් ගිහින් වාහනයට නැග්ගා. ආරව් කාර් එකේ තිබුණ වෙට් ටිෂු පැකට් එකක් අරගෙන ඒකෙන් අත් දෙක හොඳට පිහද ගත්තේ එයා යුනාරගේ කම්මුල් වලින් අල්ලපු නිසායි. කමල් අරකිගේ බයික් එක හප්පගෙන යමු. සර් ඒක පාර අයිනෙමනේ නවත්තලා තියෙන්නේ. එහෙම කරන එක හරි නෑ නේද සර්? සර්ට කෑ ගහගෙන ආවට පොඩි කෙල්ලෙක්නේ සර්. මේ කමල් තමුසෙන්න එපා මට හරි වැරද්ද උගන්වන්න. මේකි මෙතන ඉඳන් රැඟුවේ ඔය බයික් එක නිසානේ. ඕක හප්පගෙන යමු ඉස්සරහට. ආරව් ඇමතිතුමා දෙයක් කිව්වොත් ඒක වෙනස් කරන්න බැරි නිසා කමල් ලොකු සුසුමක් හෙලලා කාර් එක ඩ්‍රයිව් කරන් ගිහින් බයික් එක හප්පලා දැම්මේ යුනාර කෑ ගහද්දී. ජරා යක්කු පව්කාරයෝ උඹලට සාප වෙන්න ඕනි. තිරිසන්නු කෙල්ල හැප්පිලා ගිය තමන්ගේ ස්කූටරේ ළඟ අඬ ආරව්ට සාප කරා. දැක්කනේ ඇමතිතුමාව තරහ ගැස්සුවාම වෙනදී. මම කිව්ව වෙලාවේ බයික් එක අයින් කරගත්තා නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ නංගි. ආරක්ෂකයා එහෙම කියද්දී යුනාර ඔහු දිහා ත්‍රවල බැලුවා. පාරයිනේ නවත්තලා තියෙන වාහනේ අයින් කරගන්නේ මොකටද ඇමතියෙක් එනවා කියලා? තමුසටත් පිස්සු තමුසේගේ අර උද්දච්ච ඇමතිටත් පිස්සු. යුනාරට ගොඩක් දුක හිතුනේ මේක තාත්තයාට අලුතින්ම අරන් දීපු බයික් එක නිසායි. අලුත්ම එකක් නිසා
හොඳ ඉන්ෂුරන්ස් එකක් දාගමු කියලා තාත්තමයි කෙල්ලට කිව්වේ. යුනාර තාත්තට කෝල් කරලා විස්තරේ කිව්වා. අයියෝ දෝනි, ඔයා විහිං ප්‍රශ්නවල පැටලෙන්න යනවනේ දරුවෝ. ඉන්න, මං ඉන්ෂුරන්ස් එකට කෝල් එකක් දීලා ඔතනට එන්නම්. ඔතනම ඉන්න හොඳේ. පරිස්සමින් දරුවෝ. තාත්තා එහෙම කිව්වා. මීටින් එකට ගියත් ආරව්ගේ හිත නොසන්සුන් වෙලයි තිබුණේ. ආරව්ට නිතරම මතක් වුණේ ඒ කෙල්ල Tamanට බැනපු විදිහයි. යකෝ මං වගේ ඇමති කෙනෙක්ට එහෙම බනිනවද? ඕකිට ඔය උගන්නපු පාඩම හොඳටම මදි. ඉක්මනට හොයාගන්න ඕනි ඕකි කොහෙද ඉන්නේ කියලා. ඊට පස්සේ මම උඹට පෙන්නන්නම් මේ ආරව් අබිසෙස් සිංහවංශයට තරහ ගියාම කොච්චර දරුණුයිද කියලා. කොල්ලා නපුරු විදිහට එහෙම හිතුවා. ආරව්ගේ අම්මා නැති වෙලා තිබුණේ ආරව් පොඩි කාලෙදිමයි. තාත්තත් ආරව් ගැන බලන්නේ නැතුව රටේම දේශපාලන රැස්වීම් වලට යද්දී ආරව්ව බලාගත්තේ ගෙදර වැඩට හිටපු අය. අම්මත් නැතුව තාත්තගේ ආදරෙත් නැතුව උස්මහත් වුණ ආරව් නපුරු ආත්මාර්ථකාමී අනුන්ගේ දුකක් හඳුනන්නේ නැති නපුරු මිනිස්සෙක් වුණා. ඡන්දේ දිනුවත් ආරව් රටේ මිනිස්සු වෙනුවෙන් කිසිම දෙයක් කරේ නැහැ. හම්බ වුණ සැප සම්පත් එක්ක ආඩම්බරකාර සල්ලිකාර ජීවිතයක් තමයි ආරව් ගත කළේ. මේ අතරේ යුනාරගේ තාත්තා ඉන්ෂුරන්ස් එකේ අයත් එක්ක එතනට ඇවිල්ලා ඒ වැඩ ටික කරලා වාහනේ හදන්න දැම්මා. දෝනි, ඔයාට වෙන තැනක බයික් එක නවත්තන්න තිබුණානේ දරුවෝ. ආයේ එහෙම ඔය වගේ රණ්ඩු වලට පැටලෙන්න යන්න එපා. ඔයා මේ වගේ වැඩක් ආයේ කරොත් එහෙම මම ඔය බයික් එක විකුණලා දානවා හොඳේ. ආයේ එහෙම වෙන්නේ නෑ තාත්තා. ප්‍රොමිස්. ඒ මෝඩ බූවල්ල ඇමතියෙක් වුණාට මහ පිස්සු යකෙක් අනේ. මනුස්සකමක් නම් ගෑවිලාවත් නැද්ද කොහෙද? යනාර එහෙම කිව්වා. ඒත් දෝනි, ඇමතිලා එක්ක පැටලෙන්න යන්න එපා. අපි සාමාන්‍ය මිනිස්සුනේ ළමයෝ. කවුද දන්නේ තරහට මොනව කරයිද කියලා ඒ අය අපිට. ඒ නිසා ආයේ මේ වගේ වැඩ වෙන්න බෑ. තේරුණාද? තාත්තා එතකොට කියන්නේ වැරද්දක් දැකලා අපි බයගුල්ල වගේ ඉන්න ඕන කියලාද? මට නම් එහෙම කරන්න බෑ. මම එහෙම දෙයක් නෙමෙයි මේ කියන්නේ දරුවෝ. අපි මොලේ කල්පනා කරලා නිතරම වැඩ කරන්න ඕනි. අහක යන ප්‍රශ්නවල පැටලෙන්නේ නැතුව. තේරුණාද? ඔව් තාත්තා. හරි. දැන් මං ඔයාව ෂොප් එකට ගෙනihin දාන්නම්. බයික් එක නැති නිසා ෂොප් එක වහන්න කිට්ටු කරලා කෝල් එකක් දෙන්නකෝ දෝනි. මං එන්නම් ඔයාව එක්කයි යන්න. හරි තාත්තා. යුනාරට පොඩි ෂොප් එකක් තිබුණා. කෙල්ලට මේ හැම දෙයකම උදව් කරන්නේ අම්මයි තාත්තයි. යුනාරගේ පවුලේ අයට සල්ලි සාමාන්‍ය විදිහට තිබුණා. යුනාර ගොඩාක් ආසාවෙන් හිටියේ බේකරි කෝස් එකක් කරන්න. ඒ නිසාම යුනාරගේ තාත්තා යුනාරව හොඳ කෝස් එකකට දැම්මා. යුනාරා එක විදිහට කේක් හදන හැටි ආසාවෙන් ඉගෙන ගත්තා. ඊට පස්සේ යුනාරා ඔන්ලයින් පේජ් එකක් පටන් අරගෙන කේක් ඕඩර් අරගෙන ඒවා විකුණුවා. මේ හැම දෙයකම යුනාරට අම්මගෙනුයි තාත්තගෙනුයි ගොඩාක් උදව් හම්බ වුණා. යුනාරා පවුලේ එකම දරුවා නිසා අම්මයි තාත්තයි යුනාරාව මලක් වගේ බලාගත්තා. යුනාරගේ තාත්තා යුනාරට ලස්සන පොඩි කේක් ෂොප් එකක් දාලා දුන්නා. යුනාරට බයික් එකකුත් අරන් දුන්නේ යුනාරගේ ගමන් බිමන් වලට පහසු වෙන්න. යුනාරගේ කේක් ඩිලිවර් කරලා දෙන්න වෙනම කෙනෙක් හිටියා. ඒ නිසා යුනාර හරිම සතුටින් තමයි බිස්නස් එක කරගෙන ගියේ. ෂොප් එක ළඟ ඉඳලා යුනාරගේ ගෙදරට ගොඩක් දුර නැහැ. ඒ නිසා හවස 5ට විතර ෂොප් එක වහලා යුනාර කලින්ම ගෙදර යන්න පිටත් වුණා.
පාළු හරියකදී යොනාරා දැක්කේ කට්ටියක් වට වෙලා ඉන්නවා. එතනට ලං වෙද්දි තමයි යොනාරා දැක්කේ එක මිනිසෙක් තව මිනිසෙක්ට බිම දාගෙන හොඳටම ගහනවා. අනිත් මිනිස්සු ටික ඒ මිනිස්සයව බේරගන්නේ නැතුව වටේට බලාගෙන ඉන්නව දැකපු යොනාරට හොඳටම තරහ ගියා. නවත්තනවා ඕක. වට වෙලා හිටපු මිනිස්සු අතරින් පැනගෙන ගියපු යොනාරා ගුටි කකා හිටපු මිනිස්සයාට ගහපු එක්කෙනාව තල්ලු කළා. "ඒයි, ඕකේ වල්ලගනිල්ලා." ඒත් එක්කම යොනාරාගේ අත් දෙකෙන්ම කට්ටිය අල්ලගත්තේ යොනාරට හෙලවෙන්නවත් නොදී. මේ මොකක්ද මේ වෙන්නේ කියලා යොනාරා කල්පනා කරේ හොඳටම බයෙන් වෙවුල වෙවුල ඉද්දී. යොනාරා තල්ලු කරලා දාපු කෙනා ඔළුව උස්සලා යොනාරා දිහා බලද්දී යොනාරාගේ ඇස් දෙක ලොකු වුණේ ඒ නපුරු ඇස් දෙක දකිද්දී. ඔයා? "ඔව් මම තමයි. මේ තමුසේගේ හැටිදා." "තමුසේ මේ ආරව් ගෑන්ගෙන් ලේ හෙල්ලුවා. ඒකට තමුන්ට ළඟදිම ලොකු රිටර්න් එකක් හම්බ වෙයි." එහෙම කියද්දී කෙල්ල බැලුවේ ආරව්ගේ කොහෙද තුවාල වෙලා තියෙන්නේ කියලා. "අයියෝ, මම මේ අකාව තල්ලු කරපු පාර අත තුවාල වෙලා නේද බිම වැදිලා." "සර්, මේකේ එක පාරටම මැද්දට පැනලා සර්ව තල්ලු කරද්දී අපි ගැස්සිලා ගියා. මේක මෙතනම ඉවරයක් කරන්නද?" එතකොට තමයි යොනාරට තේරුනේ මේ වට වෙලා බලන් ඉඳලා තියෙන්නේ ආරව්ගේ බොඩිගාඩ්ලා ටික කියලා. "මොකද මේ කලබලේ වීරේ? මං කැමති මෙයාව ටික ටික වද දීලා ඉවරයක් කරන්න. උඹලා මෙන්න මූ අපේ පොට් එකට අරන් ගිහින් ඉවරයක් කරපල්ලා. කිසිම සාක්ෂියක් ඉතුරු කරන්න එපා. දෙන්නෙක් මාත් එක්ක මෙතන හිටපල්ලා." යොනාරා ගල් ගැහිලා බලන් හිටියේ ආරව්ගෙන් හොඳටම ගුටි කාපු කෙනාව ඇදගෙන බොඩිගාඩ්ලා ටික යන හැටි. "අර යකාගේ ලේ ගෑවිලා මගේ අත් ජරා වෙලා හොඳටම. එහෙන් මේකිත් මගේ අත තුවාල කරා මාව තල්ලු කරලා." ආරව් එහෙම කිව්වා. ඉක්මනට වතුර බෝතලයක් අරන් ආව බොඩිගාඩ් කෙනෙක් ආරව්ගේ අතට වතුර දැම්මේ හොඳට අත සෝදගන්නයි. ඊට පස්සේ ටික වෙලාවකින් තව එක්කෙනෙක් ආරව්ගේ අතට ගාන්න බෙටඩීන් එකක් ගෙනාවා. "ඕවා පස්සේ ගාගමු. මේක පොඩි තුවාලයක්නේ." ඊට පස්සේ ආරව් හොඳටම බය වෙලා ඇසුත් ලොකු කරන් තමන් දිහා බලන් ඉන්න කෙල්ල දිහා බැලුවා. "මොකද? තමුන් බය වුණාද?" "නෑ. ඔව්." "මොකද තමුසේ ගොත ගහන්නේ? අද උදේ තමුසේගේ කට වක්කඩක්වත් ගේන්න තිබුණේ." ආරව් නපුරු විදිහට යොනාරට එහෙම කියලා යොනාරා ළඟට හෙමිහිට ලං වුණා. යොනාරා බයටම පස්සෙන් පස්සට ගියා. එක පාරටම යොනාරා ආරව්ගේ කාර් එකේ වැදුනා. මොකද ආරව්ට බයේ පස්සෙන් පස්සට ආවට කෙල්ල කාර් එක දැක්කේ නැහැ. "ආව්. හොඳ වැඩේ තමුසෙට." යොනාරාගේ මූණේ තිබුණ වේදනාත්මක පෙනුම දැකපු ආරව් ගොඩක් සතුටු වුණා. "මට විරුද්ධව එක එක ඒවා කියාගෙන එන උන්ව මම ලේසියෙන් නම් අතාරින්නේ නෑ. තමුසි පිරිමියෙක් වුණා නම් මේ වෙද්දි මම තමුසිව ඉවරයක් කරලා. ඒත් ගෑනුන්ව එහෙම එකපාර ඉවර කරාම කිසි ගතියක් නෑනේ හලෝ." යොනාරා ආරව් දිහා බලාගෙන හිටියේ මොකක්ද තමන් මේ කරගත්ත විනාශේ කියලායි. ආරව්ගේ මේ නපුරු හැසිරීමට යොනාරා හොඳටම බය වෙලයි හිටියේ. ආරව් කියන්නේ තමන් හිතුවට වඩා සෑහෙන්න දරුණු මිනිහෙක් කියලා මේ වෙද්දිත් යොනාරට තේරිලා ඉවරයි. ආරව් උදේ ඇඳන් හිටියේ සුදු සරමකුයි ෂර්ට් එකකුයි. ඒත් දැන් ඇඳන් ඉන්න බොටම් එකයි ටී ෂර්ට් එකටයි අමුතුම ලුක් එකක් ආරව්ගෙන් මතුවෙලා පෙනුණා. කොච්චර හැන්සම් වුණත් වැඩක් නෑනේ අමනුස්සයෙක් නම්. කෙල්ල හෙමිහිට එහෙම මිමුණුවා.
මොනවද තමුසේ කුටු කුටු ගාන්නේ? ආරව් කෙල්ල ළඟට ඇවිල්ලා කට මිරිකලා එහෙම ඇහුවා. ආව් මට රිදෙනවා. අනේ අතාරින්න. ඔයා නම් මහා නපුරු මිනිහෙක්. රිදෙන්න තමයි මිරිකුවේ. මම නපුරු දුෂ්ට මිනිහෙක් තමයි. ඒක මට තමුසේ මතක් කරලා දෙන්න ඕන නෑ. මට කියනවා බලන්න තමුසේගේ අර කසිකබල් බයික් එක හදාගත්තද කියලා? ආරව් එහෙම ඇහුවා. ඒක කසිකබල් බයික් එකක් නෙමෙයි. අලුත් එකක්. යොනාර හෙමිහිට කිව්වා. මොකක් වුණත් වැඩකට නැති බයික් කටුවක්නේ. ඒක නෙමෙයි. තමුසේ මේ කොහේ ගිහින් එන ගමන්ද? ෂොප් එක වහලා එන ගමන්. ෂොප් එක? මොන ෂොප් එකද? ආරව් එහෙම ඇහුවා. අයියෝ ඇයි මම මේ මිනිස්සයාට ඒක කිව්වේ? යොනාර කලබල වෙලා කල්පනා කරේ ආරව්ට මොකද කියන්නේ කියලයි. මේ බුක් ෂොප් එකට ගියා පොත් වගේක් ගන්න. ෂොප් එක වහපු නිසා මං ආවා. කෙල්ල ගොත ගගහ කියපු විදිහට ආරව්ට තේරුණා මේ කියන්නේ බොරුවක් කියලා. හොඳයි මම හොයාගන්නම්කෝ. ආරව් එහෙම කල්පනා කරේ කුරිරු හිනාවක් එක්කයි. ඒත් එක්කම ආරව්ට කෝල් එකක් ආවා. "what? අප්පච්චිට ගොඩක් අමාරුයිද? ඉන්න මං දැන් එනවා. වාහනේ ගනින් ඉක්මනට. තාත්තා ලෙඩ වෙලා ඉක්මනට යමල්ලා." ආරව් කලබලෙන් වාහනේට නගින්න යද්දිත් යුනාර එතනටම වෙලා හිටියා. මොන මගුලක්ද තවත් මෙතනට වෙලා කරන්නේ? යන්න මෙතනින් දැන්. බලාගෙන පාරේ යනවා. හරක් හොරු තමසේ උස්සන් යාවි. ආරව් එහෙම කියලා කාර් එකට නැගලා බොඩිගාඩ්ලා එක්ක එතනින් ගියා. යුනාර ලොකු හුස්මක් ගත්තා. අම්මෝ මරාලෙකින් ගැලවුණා වගේ. ඉක්මනට ගෙදර යන්න ඕනි. ඉතින් යාළුවනේ මේක තමයි මම ලියන අලුත්ම කතාව. ඉතින් මේ කතාව කියවලා ඔයාලගේ ආදරණීය අදහස් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න අමතක කරන්න එපා. දෙවෙනි කොටසින් ඉක්මනටම හමු වෙමු.